දෙකම පළවෙනි ප්‍රශ්නය ඒ අක්ෂරයෙන් දැක්වෙන නාමයර් පලකය කැටයමින් දැන් මෙන්න මේ තියෙන නාමයර් පලකය කියලා ඔයා දන්නවනේ හරිද එතකොට ඒකේ ප්‍රශ්න පහක් අහලා තියෙනවා සූර්ය දේව වන්දනාව කරන අවස්ථාවක් දැක්වෙනවා හෝරස් පක්ෂියාට බිලි පූජා කරන නාමයේ රජු දැක්වේ යුද ජයග්‍රහණයක් පිළිබඳ සිදුවීමක් දැක්වේ නාමයේ නැමැති සතුරා පරාජය කරන රැම්සස් රජු දැක්වේ දෙවියන් වෙනුවෙන් මිනිසුන් තෝරා ගැනීමක් දැක්වේ උත්තර දාන්න බලන්න මොකක්ද උත්තරේ මේ තියෙන නාමයේ පලකය හරිද මොකද්ද පිළිතුර මෙතන මේ නාමයේ පලකේ කවුද උත්තර දාලා තියෙන්නේ 32 දාලා තියෙනවා දාන්න අනිත් අයකෝ මෙතන මේ තියෙන්නේ දැන් මේ ඉහළ ඊජිප්තුවයි පහළ ඊජිප්තුවයි හරිද දැන් මේ ඉහළ ඊජිප්තුවේ ඔටුන්නත් එක්ක නාමයේ රජතුමා තමයි මේ ඉන්නේ හරිද ඊට පස්සේ උකුස්සෙක් ඉන්නවා මේ පැපිරස් ගස් වල හරිද ඊට පස්සේ හෝතර් මෙතන ඉන්නවා ඊට පස්සේ නාමෙර් කියලා නමක් ගහලා තියෙනවා මෙතන හරිද ඊට සතුරු පෙරදිලා පලා යන ආකාරය මෙතන පෙන්නලා තියෙනවා හරිද ඊට පස්සේ මේ පැත්ත ගත්තාම මේ පැත්තේ පහළ ඊජිප්තුවේ ඔටුන්න දාගෙන ඉන්න නාමයේ රජතුමා මෙතන පොඩියට පෙන්නලා තියෙනවා හරිද ඊළාට හෙල්ල පොඩි දජ අතින් අරගෙන යන මිනිස්සු ජයග්‍රාහී සේනාව පෙන්නලා තියෙනවා හරිද මෙතන පෙන්නලා තියෙන මේ මියගිය පිරිස් මැරිච්ච මිනිස්සු හරිද ඊළඟට එකිනෙකා සමග වෙලිලා මේ අద్భుත සත්වයක් පෙන්නලා තියෙනවා දිග බෙල්ලක් සහිතව හරිද එතකොට ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව එකතුව පිළිබඳව සංකේතයක් තමයි එතන පෙන්නලා තියෙන්නේ. එතකොට මේ නාමෙර් කියන පළකය නාමයේ රජතුමාගේ යුද්ධ ජයග්‍රහණ පිළිබඳව දැක්වෙන සිදුවීම් තමයි දැක්වෙන්නේ. හරිද? එතකොට උත්තරේ එකට මොකද්ද? තුන්වෙනි එක උත්තරේ. මේක තුන තමයි උත්තරේ. හරිද? 3 යුද්ධ ජයග්‍රහණයක් පිළිබඳ සිදුවීම් දැක්වේ. ඊළඟට දෙවැනි ප්‍රශ්නයට එනවා අපි. දෙවැනි ප්‍රශ්නේ B අක්ෂරයෙන් දැක්වෙන ඉන්දු නිම්න මුද්‍රා කැටයම. B අක්ෂරයෙන් දැක්වෙන ඉන්දු නිම්න මුද්‍රා කැටයම. මොකද්ද? දෙකට උත්තරේ මොකද්ද? දෙවියා ශ්‍රාවකයා සහ එළුවා නමින් හැඳින්වේ. අං සහිත දෙවියා පශුපති නමින් හඳුන්වයි. ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකු සමග සටන් කරන මිනිසා නමින් හඳුන්වයි. එළුවන් පුද පූජා කරන ශ්‍රාවකයන් නමින් හඳුන්වයි. ව්‍යාඝ්‍රයන් ඊළාට කෙටියාන් සහිත ගවයා දෙවියා එළුවා නමින් හඳුන්වයි. මොකක්ද උත්තරේ? දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? දාන්න බලන්න. මේ මෙතන මේ ගහක් මුදුනේ ඉන්නවා දෙවි කෙනෙක් කියලා හඳුන්වන්නේ. ඊළඟ මෙතන එළුවෙක් ලොකුවට පෙන්ලා තියෙනවා මේ යම්කිසි ආතු කර්මයක් හා සම්බන්ධ සිදුවීමක් නේ. මිනිස්සු පෙරහැරක් වගේ පෙන්ලා තියෙනවා කොලාතු ගාගෙන. හරිද? එතකොට මේකේ පිළිතුර මොකද්ද? දෙවෙනි එකේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයිති මුද්‍රාවක්. මොකද්ද පිළිතුර? අංක 1 උත්තරේ දෙවියා ශ්‍රාවකයා සහ එළුවා නමින් හඳුන්වයි. මේක එක උත්තරේ. දෙවියා ශ්‍රාවකයා සහ එළුවා නමින් හඳුන්වයි. ඔන්න මේ දෙක උත්තර දෙක අපි මේ වගේ ඔයාලට ලියා ගන්න දෙන්නම්. හරිද? පේපර් එකේ මේ වගේ Tamanට අත්‍යවශ්‍ය කොටස් ලියා ගන්න පින්තූරේ විශේෂයෙන් පින්තූරේ යට නම විභාගෙට ගිහිල්ලා ඔයා මෙහෙම ලියන්නේ නමුත් ඔයා පාඩම් කරන ඒවා නිසා මේ විදියට මේ යටින් ලියා ගන්න ඕන මොනවද තියෙන්නේ කියන කතන්දරේ.
තුන්වෙනි ප්‍රශ්නේ අහනවා C අක්ෂරයෙන් දැක්වෙන ඉන්දිය රාජ්‍ය ලාංඡනයට අයත් කැටයමක් කොටසක්. මෙන්න මේ කොටස. මේක මොකක්ද කියලා අහන්නේ. දාන්න උත්තරේ බලන්න. C අක්ෂරයෙන් දැක්වෙන ඉන්දිය රාජ්‍ය ලාංඡනයට අයත් කැටයමක් කොටසක්. මෙය මොකද්ද? ලෞරිය නන්දගර ස්තම්භ ශීර්ෂයේ කොටසක්ද? රාම්පූර්වා ශීර්ෂයේ කොටසක්ද? බකීරා ස්තම්භයේ කොටසක්ද? සාංචි තොරණේ ඉහළ කැටයමට අයත් කොටසක්ද? සාරානාථහි අශෝක ස්තම්භයට අයත් කොටසක්ද? 35 අනුජ 4 දාන්න තව දාන්න. මේ තමයි මේ ඉන්දියානු රාජ්‍ය ලාංඡනයට තියෙන අශෝක ස්තම්භයක කොටසක්. මොකද්ද මේ? සාරානාත් අශෝක ස්තම්භයට අයිති කුළුණු හිස. හරිද? තුන්වෙනි එකට උත්තරේ පුතා 5. තුනට උත්තරේ 5. තුනට මේක උත්තරේ 5. තුන්වෙනි එකට උත්තරේ 5. ඊළඟ හතරවෙනි එක ලියා ගන්න. 4 D අක්ෂරයෙන් දැක්වෙන කැටයම හමුවන්නේ යා පොළොන්නරුව තිවංක පිළිමගෙයි පාදමේ බොරදම් තීරුවල යාපහුව දළදා මාලිගයේ ద్వාර මණ්ඩපේ පාදමේ ගඩ්ලාදෙනිය පිළිමගේ ద్వාරය දෙපස ගඩ්ලාදෙනිය පිළිමගේ පාදමේ යාපහුව දළදා මාලිගයේ පියගැට පෙළ ප්‍රවේශ දෙපස. උත්තරේ දාන්න. හතරවෙනි එකට බලන්න ළමයි. හතරට උත්තරේ මොකද්ද? අනුජ 3 හතරට. වැරදි. මේක තියෙන යාපහුවේ කැටයමක් මේක. යාපහුවේ කැටයම ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. උත්තර දෙකක් තියෙනවා. දෙවෙනි එකයි 5යි කියලා. එහෙනම් උත්තරේ මොකද්ද? මේ තියෙන්නේ යාපහුවේ දළදා මාලිගයේ ద్వාර මණ්ඩපේ පාදම කැටයමක්. හරිද? උත්තරේ 2. යාපහුව දළදා මාලිගයේ ద్వාර මණ්ඩපේ පාදමේ කැටයමක්. පිනටන ඊට පස්සේ පෙර ගහන වගේ ශ්‍රී රූප තියෙනවා. ගඩ්ලාදෙනියත් ඔය වගේම තියෙනවා. නමුත් මේක කොහෙද? යාපහුව දළදා මාලිගාව එකක්. ඊළඟ ප්‍රශ්නය ඊ අක්ෂරයෙන් දැක්වෙන කැටයම් කොටස උපුටා ගන්නා ලද්දේ. ඔන්න දාන්න බලන්න පස්වෙනි එකට. ඊ අක්ෂරයෙන් දැක්වෙන කැටයම් කොටස උපුටා ගන්නා ලද්දේ. අනුරාධපුර රුවන්වැලි සෑයේ පියගැට පෙළ අසල මුරගලෙන් අනුරාධපුර විසෝමාලිගාසල මුරගල පොළොන්නරුව වෛජයන්ත ප්‍රාසාදයේ ඇති මුරගල ජන ජීවිතය ඇමතුණු සිදුවීමක් නිරූපණය කෙරේ. පොළොන්නරුව වටදාගේ මුරගල. අනුජ 2 පස්වෙනි එකට උත්තරේ දාන්න බලන්න අනිත් අය. අනුජ 2 සමාධි 5. දැන් මේක පොළොන්නරුව සහ අනුරාධපුර වෙන් කර ගන්නකොට උඩ තියෙන මේ එන්න මේ එතන මේ මකර තොරණ තියෙනවා අනුරාධපුරයේ වගේ. මේක අනුරාධපුර එකක්. එතකොට හරිද? එතකොට 5 නෙමෙයි 4 නෙවෙයි 3 නෙවෙයි. එහෙනම් 1 හරි 2 හරිනේ උත්තරේ. අනුරාධපුර රුවන්වැලි සෑය පියගැට පෙළ අසල තියෙන එකද නැත්නම් විසෝමාලිගයේ අසල මුරගල එකද? ඔයා දන්නා මේක අනුරාධපුර විසෝමාලිගයේ
මුරගල. පැහැදිලිනේ? එතකොට පස්වෙනි එකට පිළිතුර 2. පහට පිළිතුර 2. ආයෙත් කියන්න බලන්න අංක 6 ඉඳලා 10 දක්වා ඇති එක් එක් ප්‍රශ්නයට වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. සිමෙන්ති මාධ්‍යයෙන් නිමවන ලද මූර්ති නිර්මාණයක දක්නට ලැබෙන වයනීය ලක්ෂණය වනුයේ මායාත්මක වයනය, සුමට වයනය, පෘෂ්ඨීය වයනය, සත්‍ය වයනය, ආරෝපිත වයනය. සිමෙන්ති මාධ්‍යයෙන් නිමවන ලද මූර්තියක දක්නට ලැබෙන වයනීය ලක්ෂණය මොකක්ද? වයනය ටෙක්ස්චර්. කියන්න බලන්න 6 වෙනි එකට උත්තරේ. ආයෙට උත්තරය මොකක්ද? දැන් චිත්‍රයක නම් දැන් මේ තියෙන්නේ මෙයාගේ ත්‍රිමාණත්වය ඇත්තටම පෙන්ලා තියෙනවා මේ ටෙක්ස්චර් එකේ. ඒකට කියනවා අපි සත්‍ය වයනය කියලා. හරිද? මේ ඇත්ත වගේ අලලා බලන්න පුළුවන්. චිත්‍රයක නම් ඒ වගේ ත්‍රිමාණත්වය මේ මායාත්මක වයනයක් තමයි තියෙන්නේ. එතකොට සිමෙන්ති මාධ්‍යයෙන් නිමවන මූර්තියක තියෙන සත්‍ය වයනය 5. 6 වෙනි එකට උත්තරේ 5. 5 නෙමේ 4 මේකනේ. මේක ඇටියට 4. සත්‍ය වයනය තමයි උත්තරය ඈ. සත්‍ය වයනය. ඊළඟ පෝස්ටර් චිත්‍ර නිර්මාණයක තිබිය යුතු වැදගත්ම ලක්ෂණය. දාන්න උත්තර බලන්න. පෝස්ටර් නිර්මාණයක තිබිය යුතු වැදගත් ලක්ෂණය. උත්තර දාලා තියෙනවා අනුජ 3 අසිනි 3. පෝස්ටර් චිත්‍රය අලංකාරාත්මක නිමාවකින් යුක්ත වීමයි. සංකේත රූප වර්ණ සංකේතාත්මකව භාවිත කිරීමයි. පණිවිඩය සරලව නිරවුල්ව වේගවත් වර්තාන්විතව සංවේදනය කිරීමයි. ඉතා සැලකිල්ලෙන් යුතුව තෝරාගත් වර්ණ හා සංකේත පැහැදිලිව යෙදීම. තලයට අවකාශයට ගැලපෙන ලෙස සැලසුම් කරන කිරීම. මොකක්ද උත්තරේ? 7 වෙනි උත්තරේ මොකද්ද? 7ට 3 උත්තරේ. පණිවිඩය සරලව නිරවුල්ව වේගවත්ව අර්ථවත්ව අර්ථාන්විතව සංවේදනය කිරීම. 7ට උත්තරේ 3. 8 වෙනි එක. ඔන්න 8 ප්‍රශ්නේ අහලා තියෙනවා. පුනරුද ශිල්පීන් භාවිතා කළ ශිල්ප ක්‍රමයක් හෝ කියරස් කූරෝ ශිල්ප ක්‍රමය මගින් සිදු කරන ලද්දේ. වර්ණ කිරීමේ අඳුරු පැහැ පසුබිම තුළින් ආලෝකය මතු කිරීම. මට සිලිට සියුම් නිමාව ලැබෙනසේ වර්ණ කිරීම. වර්ණ ගැනීමේ නිමා අඳුර බොඳ වූ ස්වරූපකින් ප්‍රභේද කර ආලේප කිරීම. වර්ණ ගැනීමේ සංගත වර්ණාවලියකට යොමු වීම. ගණිතමය අනුපාතගත ව්‍යුහයක් තුළ මානව රූප සම්පීර්ණය කරමින් නැතිව. මොකක්ද උත්තරේ? 8ට දාන්න බලන්න උත්තරේ. 8ට දාන්න උත්තරය යමු. අනුජ 5 සමාධි 1 විසත් 1.
අසිනි එක. ඔව් උත්තරේ එක වර්ණ කිරීමේදී අඳුරු පහ පසුබිම තුලින් ආලෝකය මතු කර දැක්වීම. අඳුරු පහ පසුබිමෙන් රූපේ මතු කරනවා නේ. 8 වෙනි එකට උත්තරේ එතකොට 1. 9 විලාසිතා ආවරණ කට්ටලයන් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු නිවැරදි පියවර අනුපිළිවෙලින්. උත්තරේ දාන්න මේකට බලන්න. 9ට සැලසුම් චිත්‍ර අඳිනව ආකෘති නිර්මාණය කරන ප්‍රදර්ශන චිත්‍ර කරන ඇඳීම ත්‍රිමාණ ඇඳීම හා නිමාව. ත්‍රිමාණ ඇඳීම ආකෘති නිමාව ප්‍රදර්ශනය නිමාව වෙනද පොඩ් නියුත් කිරීම. ග්‍රැෆික් චිත්‍ර ඇඳීම සැලසුම් චිත්‍ර ඇඳීම ආකෘති නිර්මාණය ප්‍රදර්ශන චිත්‍ර ඇඳීම සහ නිමාව. සැලසුම් චිත්‍ර ඇඳීම ත්‍රිමාණ ඇඳීම ප්‍රදර්ශන චිත්‍ර ඇඳීම ආකෘති නිර්මාණය නිමාව. එතකොට 9 වෙනි එකට උත්තරේ මොකද්ද? නවය 9 වෙනි එකට උත්තරේ පුතා අනුජ 2. 9ට උත්තරේ 4 සැලසුම් චිත්‍ර ඇඳීම ත්‍රිමාණ චිත්‍ර ඇඳීම ප්‍රදර්ශන චිත්‍ර ඇඳීම ආකෘති නිර්මාණය සහ නිමාව. හරිද? 9 වෙනි එකට එතකොට 4. 10 දියසාය මාධ්‍ය භාවිතය ඇති සුවිශේෂී ලක්ෂණයක්. දියසාය මාධ්‍ය භාවිතය ඇති සුවිශේෂී ලක්ෂණයක්. මොකද්ද? දියසාය මාධ්‍යයේ සුවිශේෂී ලක්ෂණය වර්ණ දිවිනිවිද පෙනෙන අයුරින් නැදීම සුදු වර්ණයේ මිශ්‍රණයෙන් භාවිතා කිරීම පදාස වර්ණ යෙදීම සංගත වර්ණ භාවිතයේ දීප්තිමත් වර්ණ යෙදීමෙන් රූප මතු කිරීම. 10 වෙනි එක. ඔව් ඒක දන්නවා ඔයාලා ඔක්කොම 10ට 1 වර්ණ විනිවිද පෙනෙන අයුරින් භාවිතා කිරීම. මේ තියෙන විනිවිද පෙනෙන අයුරින් පාවිච්චි කරපු දියසෑම් චිත්‍ර. 11 ඉඳලා 15 වෙනකන් අසායදී එකේ ප්‍රශ්නෙට වඩාත් නිවැරදි පිළිතුරාංක 1 සිට 6 දක්වා නම් කරදී ඡායාරූප අසුරු කරගෙන තෝරන්න තියෙනවා. එක පෙරදිග සම්ප්‍රදාය සමග ගණිකවාදී කලාවේ ප්‍රයෝග ග්‍රහණය කර නිර්මාණය කරගත් ශෛලියක් අනුගමනය කළ ශිල්පියෙකු විසින් අඳින ලද සිතුවමක් හා පෙරදිග සම්භාව්‍ය කලා සම්ප්‍රදාය සහිත සිතුවමක් දැක්වෙන පිළිතුර. මේ වගේ එක එකගේ නම් ලියාගෙන ගියාගේ අපිට ඕන නම් මෙතන තියෙන යකදුරාගේ දියණිය නාලගන චන්ද්‍රලේඛාගේ සරස්ස දීදේවංගන රාජරවිවර්මගේ හරිද ඊළඟට ಭಾರತ್ මාතා ඊළඟට මොනාලිසා ඇල්බා මැඩෝනා සහ සීගිරි විදුසිතුවමක් කියන කතන්දරේ තියෙනවා මෙතන අපිට 11 වෙනි එකට එතකොට පෙරදිග සම්ප්‍රදාය සමග ගණිකවාදී කලා ප්‍රයෝග ග්‍රහණය කරගත් ශෛලියක් අනුගමනය කළ ශිල්පියෙකුගේ සිතුවමක්. උයි ඊට පස්සේ පෙරදිග සම්භාව්‍ය කලා සම්ප්‍රදායන් සහිතව තියෙන පෙරදිග සම්භාව්‍ය කලා සම්ප්‍රදාය සහිත සිතුවමක් තමයි 7. ඒකට අගට 7 තියෙන පිළිතුරු දෙකක් තියෙනවා. දෙවෙනි එකයි පස්වෙනි එකයි. ඊළාට අහන්නේ ගණිකවාදී කලාවේ ප්‍රයෝග ග්‍රහණය කරගත්
ශෛලියක් අනුගමනය කළ ශිල්පියෙකු විසින් අඳින ලද සිතුවමක්. ඒ තමයි ಭಾರತ್ මාතා බනින්ද්‍රනාත් tagore හතරවෙනි එකේ මේ තියෙන්නේ. හරි අනිත් ඒවා ඔක්කොම ස්වභාවිකවාදී සිතුවම්. එතකොට 11 වෙනි එකට උත්තරේ මොකද්ද? 11ට 4යි 7යි තියෙන උත්තරේ 2. හරිද? ඊළඟට 12 වෙනි එක මානවවාදී ලක්ෂණ අවධාරණය වෙනසේ අඳින ලද පුනරුදු සමයේ කලාකරුවන්ගේ සිතුවම් ඇතුළත් වන්නේ. හරිද? පුනරුදු කලාකරුවන්ගේ සිතුවම් මෙතන තියෙන්නේ මොකද්ද? 2යි. පස්වෙනි එකයි 6යි. 5යි 6යි තියෙන්නේ කීවෙනි උත්තරේද? 3 වෙනි උත්තරේ. 5යි 6යි. ඔව් සෝරි. 5යි 6යි තියෙන්නේ 5 වෙනි උත්තරය. 12 වෙනි එකට 5. මේක උත්තරේ 5. ඊට 13 ආගමික තේමාවන් හා සම්බන්ධතාවයක් දැක්වෙන සිතුවම් ඇතුළත් වර්ණය. ආගමික තේමාවන් හා සම්බන්ධතාවයක් දැක්වෙන සිතුවම් ඇතුළත් වර්ණය. එතකොට එතන ආගමික තේමාවන් තියෙන්නේ මොකද්ද? සරස්වති දේවිය ආගමික තේමාවක්. මේ මැඩෝනා සිතුවම ආගමික තේමාවක්. ඒවා ලෞකික ඒවා. එතකොට 13ට උත්තරේ 3 සහ 6 තියෙන්නේ අංක 1. ඊළඟට 14 යුරෝපීය ශාස්ත්‍රීය කලාවේ උත්තමාංගයන් අනුගමනය කළ ආගමික තේමාවන් හා සමහරි අපි කියවනේ 13ට උත්තරේ 3 6 තියෙන එකේ 14 යුරෝපීය ශාස්ත්‍රීය කලාවේ උත්තමාංගයන් අනුගමනය කළ ලංකා කලා සංගමේ ශිල්පීන්ගේ නිර්මාණ වන්නේ. ලංකා කලා සංගමේ ශිල්පීන්ගේ නිර්මාණ තමයි උතර තියෙන්නේ. යකදුරාගේ දින අංක 1 තියෙනවා. අංක 2 කලා සංගමේ 1 සහ 2. හරිද? 1 සහ 2. මේ 2 1 1 2 1 අංක 1 සහ 4 කියන පිළිතුරු දෙකෙන් කොයික තිබ්බත් හරි. ඊළඟට 15 පසුබිමේදීම සඳහා පුනරුත් කලාවේ සුලභ භාවිතා කරන ලක්ෂණයක් යොදමින් නිර්මාණය කර ඇති නිර්මාණය කරන ලද නූතන ශිල්පියෙකුගේ නිර්මාණයක් හා පැරණි ශිල්පියෙකුගේ සිතුවමක්. පුනරුත් කලාවේ ලක්ෂණ සුලභව භාවිතා කරලා පාවිච්චි කරපු එකක් තමයි සරස්වති දේවියගේ රූපේ. ඊළඟට පස්වෙනි එක මේ තියෙන්නේ මොනාලිසා එක. කියන්නේ අර සාදු ගමන කියන ශිල්ප ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. 15 වෙනි එකට උත්තරේ 3 සහ 5 තියෙන තුන්වෙනි පිළිතුර. හරි. 16 මාමල්ලපුරම්හි වෙරළේ දේවාලය අයත් පල්ලව වාස්තු විද්‍යා සම්ප්‍රදාය දේවාල වර්ගය අහන්නේ. මාමල්ලපුරම වෙරළ දේවාලය අයත් දේවාල වර්ගය. මුල් කාලීන මහා දේවාල, රත දේවාල, පිහිටිගල ඇතුළට ආරාධන ලද දේවාල, මුල් කාලීන ව්‍යුහාත්මක දේවාල, ශෛලිගත දේවාල. ශෛලිගත මහා දේවාල වර්ගය. මේවට කියන අපි ව්‍යුහාත්මක දේවාල කියලා. මුල් කාලීන
ව්‍යුහාත්මක දේවාල. හරිද? නුජ හතර. හතර තමයි 16 උත්තරේ. 17 ප්‍රථම ශ්‍රී ලාංකික නූතනවාදී කලා ව්‍යාපාරය වන 43 කණ්ඩායමේ ලක්ෂණයක් නොවන්නේ බහුශෛලීය ලක්ෂණ. මේකට දාන්න උත්තරේ කලා ලක්ෂණ ශ්‍රී ලාංකේය නූතන කලා ක්ෂේත්‍රයේ ස්ථාපිත නොකිරීම. 19 වෙනි සියවසේ ප්‍රංශ පැරිස් නගරය කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත උපස්ථිතිවාදී පශ්චාත් උපස්ථිතිවාදී ප්‍රවණතා ගුරු කොට ගැනීම එක හරි. දෙවෙනි එක හරි. එතකොට ප්‍රංශය හා ජර්මනිය ගොඩනගුණු පාවේවාදී සහ ගණිකවාදී කලා ප්‍රවණතා වලින් ආభాෂල මේකත් හරි. ඊළඟට හතරවෙනි එක නූතනවාදී කලා විශ්වාසයට අනුව දෘශ්‍ය අරමුණු විවිධ ශෛලීන්ගේ අධ්‍යයනයන්ට රතු කර තිබීම හරි. විවිධ වස්තු විෂයන් ඔස්සේ දෘශ්‍ය කලාව ව්‍යවහාර කිරීමට යොමු වීම හරි. ඒකට වැරදි උත්තරේ තමයි එක බහුශෛලීය කලා ලක්ෂණ නූතන ලාංකේය කලා ක්ෂේත්‍රයේ ස්ථාපිත නොකිරීම. හරිද? එතකොට 17 වෙනි එකට උත්තරේ 1 18 මහියංගන ධාතු ගර්භයේ චිත්‍ර. මහියංගන ධාතු ගර්භයේ චිත්‍ර පොළොන්නරු සමයේ මුල් භාගයට අයත්, පොළොන්නරු සමයේ අවසාන භාගයට අයත්, පොළොන්නරු සහ අනුරාධපුර යුග දෙකටම අයත්, පොළොන්නරු සහ දඹදෙණි යුග අතර පරිවර්තනීය සමයකට අයත්, අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත්. මොකද්ද? 18 වෙනි එකට උත්තරේ මොකද්ද? අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත්. 5. 18 උත්තරේ 5. 19 20 වෙනි සියවසේ බිහි පෙරටුගාමී කලා ව්‍යාපාරයක් වන ගණිකවාදී කලා ව්‍යාපාරයේ වැදගත් ලක්ෂණයක් නම් ගණිකවාදී වැදගත් ලක්ෂණ කලාකාරයෙන් බැහැරව එලිමානට පැමිණ අත්දැක බැලීම, ආලෝකයේ වස්තුවක් මත ඇති කරන වෙනස ග්‍රහණය කිරීම, දෘශ්‍ය අරමුණු වල ස්වභාවය ආයුරින් අනුකරණය කිරීම වෙනුවට ජ්‍යාමිතික රූප නිරූපණයක් මගින් ප්‍රකාශනයේ ප්‍රබලත්වයට පත් කිරීම, යම්කිසි දෘශ්‍ය අරමුණක ස්වභාවය විකෘත කිරීමෙන් අවශ්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට යොමු වීම, හුදකලා සහ විවිධ භාව ප්‍රකාශනයන් මුල් කරගෙන ප්‍රකාශනාත්මකව සිතුවම් කරන්නේ නියැලීම. අතරම කිව්වොත් 19 උත්තරේ දෘශ්‍ය අරමුණු වල ස්වභාවයේ ආයුරින් අනුකරණය කිරීම වෙනුවට ජ්‍යාමිතික රූප නිරූපණය මගින් ප්‍රකාශනයේ ප්‍රබලත්වයට පත් කිරීම. දැන් මෙතන තියෙන උත්තර වගේක් කලාකාරයෙන් බැහැරව එලිමහනට පැමිණ ලැබෙන උපස්ථිතිවාදීෝ. ආලෝකයේ වස්තුව මත ඇති කරන වෙනස ග්‍රහණය කරන්නේ උපස්ථිතිවාදී, පශ්චාත් උපස්ථිතිවාදී. ඊළඟට තුන්වෙනි එක දෘශ්‍ය අරමුණු ස්වභාවයේ ආයුරින් අනුකරණය කිරීම වෙනුවට ජ්‍යාමිතික රූප නිරූපණයක් මගින් ප්‍රකාශනය ප්‍රබලත්වයට පත් කරේ කවුද? පෙරටුගාමී ගණිකවාදී කලා ව්‍යාපාරය තමයි. ඊළඟට යම්කිසි දෘශ්‍ය අරමුණක ස්වභාව විකෘති කිරීමෙන් අවශ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට යොමු වීම. ඊළඟට ඔව් හරි උත්තරේ 3. 19ට උත්තරේ 3. 20 ඊජිප්තු වාස්තු විද්‍යා නිර්මාණ කරේ මූලික පදනම් සංකල්පය. 20 උත්තරේ මොකද්ද? ඊජිප්තු වාස්තු විද්‍යාවේ මූලික පදනම් සංකල්පය. ආගමික මතවාද සහ සැබඳී ඊජිප්තු ශිෂ්ටාචාරයේ ජීවන ක්‍රමය පිළිබඳ සංකල්පය, පාරාවරුන්ගේ උත්තර ජීවනය හා සැබඳී ඇදහිලි පද්ධතිය, අධිරාජයන්ගේ තෙද බල පරාක්‍රමය පෙන්වීම අදහස, සූර්ය දෙවියන් ඇදහිම පිළිබඳ දේව සංකල්පය, එක් එක් රාජවංශයන්ගේ පාලන තන්ත්‍රය පිළිබඳව දේව වාක්‍ය. මොකද්ද 20 උත්තරේ? ඇත්තටම මරණින් පස්සේ ආත්මයක් ගැන තමයි යාලා විශ්වාස කරේ කා කියන අදහස. එතකොට උත්තර ජීවනය හා සම්බන්ධ අදහසක් තමයි පාරාවරුන්ට තිබුණේ. පාරාවරුන්ගේ උත්තර ජීවිතය හා සැබැඳි අදහිලි පද්ධතිය. මහියංගන ධාතු ගර්භයේ චිත්‍ර
එතකොට විස්තර දෙක පාරවරුන්ගේ උත්තර ජීවිතය සම්බන්ධ ඇදහිලි පද්ධතිය. ඊළඟට 21 මෙහි දැක්වෙන සාංචි තොරණ සහ කුළුණ උඩලිපත ඇතරේ ඇති සාලබංජිකා රූප ගැන අහන්නේ මෙතන මේ තියෙන සාලබංජිකා රූප අක්ෂි රූප සාංචි තොරණේ අලංකාරය වැඩි කිරීමට යොදාගෙන ඇති බවයි සාංචි තොරණ ආරක්ෂා කරන යක්ෂ ගෝත්‍රිකයන් දැක්වෙන බව විශ්වාස කරේ. සුංග වංශිකයන් යක්ෂ ගෝත්‍ර මගින් පැවැත්වෙන බව විශ්වාස කරේ. ශාස්ත්‍රීයත්වය සම්බන්ධ ඉන්දිය ඇදහිීම් විශ්වාස හැඟවේ රණශූරත්වය සම්බන්ධ ප්‍රකාශනයන් දක්වා ඇති බව විශ්වාස කෙරේ. මොකක්ද උත්තරේ? 21ට උත්තරේ මොකක්ද? ශාස්ත්‍රීයත්වය සම්බන්ධ ඉන්දිය ඇදහිීම් විශ්වාසයන් තමයි හැඟවෙන්නේ. 21ට උත්තරේ 4. 22 මෙහි දැක්වෙන අශෝක කුළුණු අතුරු අනෙකුත් අශෝක කුළුණු බොහොමයක් අශෝක රජු දික්විදිය කළ නගරාශ්‍රිතව පිහිටීම විශේෂයක් සෙල්ලි බුද්ධ චරිතය හා සම්බන්ධ වැදගත් නගරාශ්‍රිතව පිහිටීම විශේෂයක් සෙල්ලිපි ඉදි කළ නගරවල ප්‍රසිද්ධිය සඳහා පිහිටුවීම විශේෂයි අශෝක රජුගේ ජීවිතයේ වැදගත් අවස්ථා සම්බන්ධ නගරවල විශේෂයක් අශෝක රජු ඉදි කළ විහාරාශ්‍රිතව පිහිටුවීම විශේෂයක්. 22ට උත්තරේ මොකක්ද? බුද්ධ චරිතය හා සම්බන්ධ වැදගත් නගරාශ්‍රිතව තමයි මේක පිහිටලා තියෙන්නේ. එතකොට උත්තරේ 2. දෙකට උත්තරේ 2. 23 රෝම යුද ජයග්‍රහණ සීපත් වීම සඳහා කරන ලද මෙම කුළුණ මුදුනේහි මොකද්ද තියෙන්නේ 23? මේ කුළුණ මොකද්ද? රජන්. හරිද? රජන් අධිරාජ්‍ය දැක්වෙන මූර්තියක් ස්ථාපිත කරලා දෙනවා මේ කුළුණ මුදුනේ. උත්තරේ 23ට 3. 24 මේ දැක්වෙන ඩොරික් කුළුණ යොදාගෙන ඇති දේවස්ථානය මේක. පාදිරන් දේවස්ථානය, ඇතෙන්සියුස් දේවස්ථානය, ප්‍රොපිලියා දේවස්ථානය, ඉරක් තියෙන ගොඩනැගිල්ල නමින් හඳුන්වයි, සමෝස්හි හේරා දෙවඟනගේ දේවස්ථානය නමින් හඳුන්වයි. 24ට උත්තරේ 1 පාදිරන් දේවස්ථානය නමින් හැඳින්වේ. තමාදි හරි. ඊළඟ 25 මෙහි දැක්වෙන ගල් කුළුණු මේ දින ගල් කුළුණු ගැන අහන්නේ. සිපාට කාන්ටක චෛත්‍ය වාල්කඩ අයිති, නිශ්ශංකලතා මණ්ඩප ඉදිරි මණ්ඩපයට අයිති, පොළොන්නරු වටදාගේට අයත්, තිරියාය වටදාගේට අයත්, ගඩ්ලාදෙණි පිළිම ගේට අයත්ය. 25ට උත්තරේ 5. 25ට උත්තරේ 5 ගඩ්ලාදෙණි පිළිම ගේට